ඒ වගේම තමයි අපි මේ මෑතක හඳුන්වලා දුන්නා දුහුඳු. ඒක අපේ පොස්කොළ පොතක රජ කාලේ රාජ කුමාරයන්ට කුමාරිකාවන්ට භාවිතා කරපු අශ්වකෙන්දෙන් දිවේ ගාලා තියෙන බුද්ධිය වැඩෙන්න. ඔටිසම් කියන රෝගයට අපි ප්‍රතිකාර කරනවා ඒ පොඩි කුඩා දරුවන්ට. ඒ වගේම දුහුඳු තමයි ඒකේ ප්‍රධාන ඖෂධය. සුවඳ ලාලෙන් හීනටි හාලෙන් ඒක ඖෂධයට ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ දුහුඳු කියන ඖෂධය අපි ජනගත කරා ලක්ෂ ගාණක් අපෙන් කට්ටිය ඇහුවා කෝල් කර මොනවද දුහුඳු කියලා. අද ගොඩක් අය කිව්වට අපි තමයි ඒක එලි කරලා දුන්නේ. ඒක තියෙන්නේ බලංගොඩ විතරයි. ඒකෙන් බින්දු 6ක් පානය කරොත් කිරි එකට දාලා මාස 6ක් තෙල් තට්ටු දිය වෙලා හීනි වෙනවා. කිලෝ 7-8 අඩු වෙනවා ඇඟේ. දුහුඳු කියන්නේ දිව්‍ය ගණේ අග්‍රගණේ ඖෂධය. එක ලෙඩකට නෙමෙයි ලෙඩ රාශියක් සුවපත් කරන ඖෂධයක්. දුහුඳු ඒ ළමයින්ට පොඩි කුප්පියක් අරන් දිවේ ගෑවත් මතකේ බුද්ධිය කතා කරන නොකරන ගොළු ළමයිනේ කතා නැති ළමයිනේ කතා වෙනවා. එච්චර බලවත් ඖෂධයක් දුහුඳු කියන්නේ. ගොළු භාවයේ දිව පැටලෙන එක ගොත ගැහෙන එක සම්පූර්ණ නවත්තන්න පුළුවන්. දිවේ ගානේ අග්‍රගණ්‍ය ඖෂධයක්.